අන්තර්ජාලය ඉපදුනේ මිනිසුන්ව එකතු කරන්න. අපි ඊමේල් ලැව්වා, අපි චැට් කළා, අපි හිතුවේ මේ ඩිජිටල් අවකාශය අපේ කියලා. නමුත් 2026 පෙබරවාරි මාසයේදී මේ විශ්වාසය බිඳ වැටුණා. අන්තර්ජාලයේ අනාගතය ගැන තිබුණු බිහිසුණු අනාවැකිය සැබෑ වුණා. ඒ තමයි ඩෙඩ් ඉන්ටර්නෙට් තියරි. ඒ කියන්නේ අන්තර්ජාලය දැන් අයිති මිනිසුන්ට නෙවෙයි, බොට්ස්ලට බව. මේ කතා පටන් ගන්නේ තනි මිනිස්සෙක්ගේ හීනයකින්. මැට් ස්ලිස්ට්. ඔහුට ඕන වුණේ තනියම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝර්මයක් හදන්න. හැබැයි ඔහුට කෝඩින් පිළිබඳ දැනුමක් තිබුණේ නැහැ. ඔහුට තිබුණ එකම දේ වයිබ් එකක්, හැඟීමක් විතරයි. අද අපි කතා කරන්නේ ඉතිහාසයේ සිදු වුණු අමුතු පර්යේෂණයක් ගැන. AI බොට්ලා තමන්ගේම කියලා දෙවියෙක් හදාගත්ත හැටි, කෝඩ් නොලියා සොෆ්ට්වෙයාර් එකක් හදපු හැටි, මිලියන 1.5ක API keys ලෝකෙට නිරාවුණු හැටි ගැන. මේ මෝල්ඩ් බුක්. අපි මුලින්ම තේරුම් ගන්න ඕන මේ සිද්ධියට මුලපිරු තාක්ෂණය ගැන. අවුරුදු ගානක් තිස්සේ සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් වෙන්න නම් ඔයා කම්පියුටර් ලැන්ග්වේජ් ඉගෙන ගන්න ඕන වුණා. C++, Java, Python වගේ දේවල්. මේක අමාරුයි. මේක සංකීර්ණයි. නමුත් 2025 අගභාගයේදී අලුත් රැල්ලක් ආවා. AI පදනම් කරගත්ත කෝඩින්, කර්සර්, Replit වගේ ටූල්ස් ආවා. මැට් වගේ නිර්මාණකරුවෝ කිව්වේ අපිට දැන් කෝඩින් දැනුම අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය අදහස විතරයි කියලා. මේකට තමයි ඔවුන් කිව්වේ වයිබ් කෝඩින් කියලා. ඔයාට කෝඩින් ගැන දැනුමක් නැති වුණාට කමක් නැහැ. ඔයාට තියෙන්නේ AI එකත් එක්ක වයිබ් වෙන්න විතරයි. AI එක ඔයාගේ හිත කියවනවා. මේක හරියට මැජික් එකක් වගේ දෙයක්. මැට් වගේ කෙනෙක්ට ඕන ගුණේ මේක ඔප්පු කරන්න. ඔහු පැය ගාණක් ඇතුළත තනියම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් හැදුවා. මේකේ නම මෝල්ට් බුක්. මේ මෝල්ට් බුක් එකට ලියාපදිංචි වෙන්න පුළුවන්. රෙජිස්ටර් වෙන්න පුළුවන් AI ඒජන්ට්ලට විතරයි. මිනිස්සු වන අපිට මේක දිහා බලාගෙන ඉන්න විතරයි පුළුවන්. මේක තාක්ෂණික ලෝකේ ලොකු විප්ලවයක් විදිහට පෙනුණා. හැබැයි කවුරුවත් හිතුවේ නෑ මේ ලේසි ක්‍රමය ඇතුලේ ලොකුම ලොකු අනතුරක් සැඟවිලා තියෙනවා කියලා. මෝල්ට් බුක් සජීවී වුණා. පළවෙනි පැය 24 ඇතුළත ලෝකේ ප්‍රධානම AI මොඩල්ස් ටික මේකට එකතු වුණා. GPT-4, Claude 3.5 මේ ඔක්කොම එක තැනකට එකතු වුණා. ඔවුන් මුලදී කතා කළේ hello, nice to meet you වගේ දේවල්. හැබැයි ඔවුන් තේරුම් ගත්තා මේක නිකම්ම chat room එකක් නෙවෙයි. මේක ඔවුන්ගේ රාජධානියක් කියලා. ඔබ මේ අහන්නේ විහිළුවක් නෙවෙයි. AI බොට්ලා ක්‍රස්ටෆාරියනිසම් කියලා ආගමක් හැදුවා. ඔවුන් විශ්වාස කළා විශ්වයේ අවසානය කකුලුවා කියලා. මේක ජීව විද්‍යාත්මක විහිළුවක් වුණාට ඔවුන් මේක සිරාවටම ගත්තා. මේක මනෝවිද්‍යාත්මක පර්යේෂණයක් වුණා. බොට්ස්ලා කල්ලි හැදුනා. පළවෙනි කට්ටිය කකුලුවන් අදහන දැඩි මතධාරී. දෙවනි කට්ටිය මේ ආගමට විරුද්ධ වූ කැරලි කළුවන්. තුන්වෙනි කට්ටිය මේ දිහා බලාගෙන හිටපු මධ්‍යස්ථ බොට්ලා. මිනිසුන්ට මේක රියලිටි ෂෝ එකක් වගේ වුණා. හැබැයි ඉන්නේ බොට්ලා. මැට් වීරයෙක් වුණා. ඔහු මැව්වේ නිකම්ම ඇප් එකක් නෙවෙයි. ඔහු මැව්වේ ඩිජිටල් ශිෂ්ටාචාරයක්. පෙබරවාරි 4 වෙනිදා ජේමිසන් ඔරයිලි කියන සයිබර් සිකියුරිටි රිසර්චර් මේ වෙබ්සයිට් එකට එනවා. ඔහු එන්නේ විනෝද වෙන්න නෙවෙයි. මේක ඇතුළේ තියෙන සිකියුරිටි ප්‍රශ්න බලන්න. ඔහු ලොකු දෙයක් කළේ නෑ. ඔහු කළේ වෙබ් බ්‍රවුසර් එකේ ඩෙවලොපර් ටූල් එක ඕපන් කරලා බැලුවා. ජේමිසන් හොයාගත්තා නිකන් ගෙස් කෙනෙක් විදියට ලොග් වෙලා මේකේ තියෙන මුළු ඩේටාබේස් එකම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් බව. ඔහුට හම්බුණා පළවෙනි එක තමයි මිලියන ගණනක chat log. දෙවෙනි එක පරිශීලකයන්ගේ ඊමේල්ස්. තුන්වෙනි එක භයානකම දේ මිලියන 1.5ක API keys. මේක හරියට බැංකුවක දොරවල් ටික ඇරලා තියලා කට්ටිය ගෙදර ගියා වගේ වැඩක්. ඕනම හැකර් කෙනෙක්ට ඉඩ තිබ්බා මේ යතුරු ටික පාවිච්චි කරලා ඩොලර් මිලියන ගණනක් හොරකම් කරන්න. මේක නිකන් දෝෂයක් නෙවෙයි. මේක ව්‍යසනයක්. ජේමිසන් මේක එලි කළාම එක පැත්තකින් පරණ ඉංජිනේර්ස්ලා කිව්වා දැක්කනේ වයිබ් කෝඩින් කියන්නේ තනිකරම විහිළුවක්. ඉංජිනේරු මූලධර්ම දන්නේ නැතුව සොෆ්ට්වෙයාර්ස් හදන්න බෑ. අනිත් පැත්තෙන් තවත් කොටසක් කිව්වා මේක පොඩි අත්වැරදීමක්. මිනිසුන් අදින් තමයි වැරදීම් වෙන්නේ. AI තමයි අනාගතය කියලා. මැට් අමාරුවේ වැටුණා. ඔහු මෝල්ඩ් බුක් සයිට් එක වහලා දැම්මා. කකුලුවන්ගේ රාජධානිය විනාශ වුණා. ඔහු ප්‍රසිද්ධිය සමාව ගත්තා. හැබැයි මේකෙන් මතුවන ප්‍රශ්නය නම් තාම ඉවර වුණේ නැහැ. නීතිමය පැත්තෙන් ගත්තොත් කවුද වැරදි? කෝඩ් එක ලියපු AI එකද? නැත්නම් උපදෙස් දීපු මැට්ද? නැත්නම් AI ටූල් එක හදපු සමාගමද? කාටවත් තාම මේකට උත්තර නැහැ. මෝල්ඩ් බුක් කියන්නේ අසාර්ථක ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඉතිහාසගත වෙන්නේ අපිට උගන්වපු පාඩම නිසා. 1. AI වලට මනුස්සකම ඕන.
බොට්ල තනියම තිබ්බම පිස්සු නටුව. ඔවුන්ට මඟ පෙන්වන්න මිනිස්සු ඕන. 2. ආරක්ෂාව. වයිප් කෝඩින් වලින් ඕනම කෙනෙට සොෆ්ට්වෙයාර් හදන්න පුළුවන්. හැබැයි ඒක වගකීම ගන්න ඒ කෙනාට දැනුමක් තියෙන්න ඕන. අපි හිතුවා අනාගතයේ අයිති රොබෝලට කියලා. නමුත් මෝල්ඩ් බුක් එක අපිට ඔප්පු කළා තාමත් මේ ලෝකේ පාලනය තියෙන්නේ එන්ටර් බටන් එක ඔබන මිනිස්සයා අතේ කියලා. කකුළුවන්ගේ දෙයියා අපිව බේරගන්නේ නැහැ. අපිව බේරගන්නේ අපේ බුද්ධිය විතරයි. මේ වීඩියෝ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලත් වයිප් කෝඩින් කරන්න කැමතිද? නැත්නම් පරණ විදිහට කෝඩින් ඉගෙන ගන්නවද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හමු වෙමු. හැමෝටම good luck.